ආයිබෝන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට අද නා උයන ආරණ්‍ය සේනාසනේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධයෙන් ඒක ඇත්තටම අද තමයි මම දැක්කේ. මම මේ research එක කරන්න හිතුවේ. ඒක දැක්කාම ඇත්තටම අපි මේ ගෙවන අපි කලබලකාරී ජීවිතේ පොඩ්ඩක් මිදිලා අමුතුම් පැත්තකට යවෙනවා. මම ඊට පස්සේ පොඩ්ඩක් research කරා මේ මොකද්ද මේකේ මොකද්ද වෙන්නේ? අපිට යම් කිසි දෙයක් ගන්න තියෙනවද මොනවද ඒක වෙන්නේ එහෙම කියලා. ඒ කියන්නේ ඔතන දෙකොට්ටාශයක් ඇත්තටම ඉන්නවා. මම දැන් මේ රිසර්ච් කරපු හැටියෙන් මට තේරුනේ ඒ කියන්නේ හාම්දුරු වර්ග කොටස් දෙකක් වගේ ඉන්නවා. ඒක හාම්දුරු එක කොටසක් තමයි ඔය අපිට හැමදාම හම්බෙන හාම්දුරු කොට්ටාශය පන්සල් වල විහෙර විහාර වල ආශ්‍රිතව හම්බෙන අපිට හම්බෙන හාම්දුරු. ඊට පස්සේ ඇත්තටම මෙහෙම ආරණ්‍යවල කැලෑගතව වනගත ආශ්‍රිතව බුදුන්ගේ දහම බුදුන්ගේ දර්ශනයත් හොයමින් යන බුද්ධ පුත්‍රයන් හරිද ඒගොල්ලෝ වැඩ හිටින්නේ වෙනමම මානසිකත්වයෙන් සහ වෙනමම දෙයකින්. ඒතර අපිට අඳුර ගන්න බලා ඇත්තටම හිත නිවෙන අපේ ගත නිවෙන තැනක් තමයි ඒ අපි අද දැක්කේ. වෙච්ච සිදුවීම නම් හොඳ නැති දෙයක්. නමුත් ඒ දැක්කාම අපිට මේ පරිසරයේ කොච්චර අපි දුවන රේස් එක ඇත්තටම මේ රේස් දුවන්න ඕනේද කියලා හිතෙනවා. රේස් එක දුවලා මොකද්ද අන්තිමට වෙන්නේත් කියලා බලාපොරොත්තු මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒතකොට මේක තියෙන්නේ ඇත්තට මැල්සිරිපුල 500ගම කියලා නා උයන ආරණ්‍ය සේනාසනේ. මේක අක්කර 500ක් තියෙනවා. මේක කියන්නේ ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයක්. ඒක යන කට්ටිය අතර දැන් ඇත්තටම ගොඩාක් කට්ටිය මේ සිදුවීමත් එක්කනේ මේක දැනගන්නේ. හරි මේක අක්කර 5000ක් තියෙනවා. හරිද මැල්සිරිපුර 500ගම් ප්‍රදේශයේ දුම් මේ කියන කඳු ඒ සෙට් එකත් එක්කම තමයි තියෙන්නේ. ඕක හරිම ලස්සනයි. උඩින් තියෙන ඩ්‍රෝන් ෂොට් බලපුවම ඔයගොල්ලන්ට තේරෙයි. ස්වාමින් වහන්සේලා 150ක් විතර ඉන්නවා. අපි ඒගොල්ලෝ මූණට මූණ අපිට එදිනෙදා හම්බෙන්නේ නැහැ ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ ඒ භාවනා යෝගීව ඒ බුද්ධ දර්ශනය තමයි අපි බලන්නේ. මොකද්ද ඒක කියන්නේ? එතන දෙන ධානා භාවනා විපස්සනා භාවනා. හරි මෙතන හොඳම දේ ඇවිල්ලා අපිටත් පුළුවන්. කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි මිනිස්සු වශයෙන් කියන්නේ ගිහියෝ වශයෙන් අපිටත් පුළුවන් එතන ගිහිල්ලා භාවනා කරන්න. ඒ කුටි හදලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. දිනපතා කාලසටහන් වගේක් තියෙනවා. එන ආරණ්‍ය සේනාසනේ නියමිත භාවනා කාලසටහනක් තියෙනවා. ඒ අනුව අපිටත් පුළුවන් ගිහිල්ලා ඒකේ ඒ කියන්නේ මේ වගේ එකට ඇත්තනම වෙලා හිටියත් කමක් නැහැ. කියන්නේ මේ දුවන රේස් එක පොඩ්ඩක් නතර වෙලා මොනවද මේ කරන්න කියලා හරි. හරි ඒක සංසුම් භූමියක් නිවන හොයන්න ඒක වනාන්තරනේ ගොඩක් තියෙන්නේ අක්කර 5000ක් කියලා ලේසි නෑනේ. ඒ කියන්නේ අර දැන් ගොඩාක් දුර හින්දානේ අර කේබල් කාර් එහෙමත් දාලා තියෙන්නේ. ඔයගොල්ලන් දකින්න ඇති. ඒ කියන්නේ එක මේ අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. උදේ 6 ඉඳලා හවස 6 වෙනකල් සාමාන්‍ය විවෘතව තියෙනවා. එතකොට අපි ගියොත් ඇත්තටම කරන්න ඕනේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඒක විදේශිකයන්ටත් පුළුවන් අපිටත් පුළුවන් ගිහිල්ලා ඒක පුරවලා අපි ඒ යම් කිසි දෙයකට අපි එතන හුරු වෙන්න ඕනේ. මෙතන මට ඇත්තටම ලොකුවට මට මොනවද කියන්න ඕන කමක් නෙවෙයි. මට මෙතන දෙන නිදහස් සහ නිවෙන බව මේ අක්කර 5000 ඇතුලේ. ඒකයි මට කියන්න ඕනේ මෙතන. ඒ කියන්නේ හාම්දුරු දෙකොට්ටාශයක් ඉන්නවා. ඒකත් මට කියන්න ඕනේ මෙතන ඉන්න මේ හාම්දුරු ඇත්තටම කියන්නේ බුදුන් එක්ක යන ගමනක් වගේ යන්නේ. ඒක හරි වෙනස් දෙයක්. මම අද මේක දැක්කේ ඉඳලා තමයි මම උගලන්ට මේ වීඩියෝ එකක් වශයෙන් ගේන්නත් කියලා හිතුවේ. මේක මාරයි. ඒක ගිහිල්ලා බලන්න ඕනේ දෙයක්. කොහොමද මේක වෙන්නේ? අපිට පුළුවන්ද මේ ඒකයි. මෙතන තියෙන සැනසීම මං හිතන්නේ කොහෙන්වත් ගන්න පුළුවන්. හරි එන නැති විදිහකින් නැතහම